අද එදා තරම් පොතපත කියවපු පිරිස නැහැ කියලා මං කිව්වොත් අපේ හාමුදුරනේ. ඒක ඇත්ත. ජීවන වියදම වැඩි වෙනකොට මිනිස්සු පොතපත කියවීමෙන් ඈත් වෙනවා. සාහිත්‍ය නිලධාරීන් එක්කත් බොහොම අමාරුයි පොතපත කියවන සමාජයක් බිහි කරන්න. ඒ වගේ වැඩකට අපිට අවශ්‍ය මහාචාර්ය අතුරුපාන වගේ සාහිත්‍යදරයි. ඒ වගේ සාහිත්‍යදරින් කොහොමද මේවට සහභාගී වෙන්නේ? එතුමාගේ පොත එලි දක්වන්නවත් ක්‍රමයක් එතුමාට නැහැ. ඒ වගේ මහාචාර්යවරු සාහිත්‍ය කෙරෙහි උනන්දු කරන වැඩපිළිවෙලක් අත නැහැ. ජයදේව මහත්තයට තේරෙනවනේ මං කියන දේ.